කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්නවත් බැරි වීඩියෝ එකක් තමයි අද තියෙන්නේ. මොකද අවුරුදු ගානක මහන්සියෙන් ගොඩනගපු හැම දෙයක්ම ඇස් ඉස්සරහ නැති වුණා වගේ හරිම දුක්බර වීඩියෝ එකක්. මොකද මේ දේවල් මේ තත්ත්වයට ගේන්න අම්මා තාත්තා අයියා කොච්චර මහන්සි වුණාද කියලා මම දන්න නිසා මාර දුකයි. ඉතින් මේවා මේ විදිහට නැති වෙලා යද්දී ඉතින් මෙහෙට කවදාවත් මේ තරම් වතුර මට්ටමක් ඇවිල්ලා තිබ්බේ නැහැ. දැදුරුවේ වතුර මට්ටම වැඩි වෙනවත් එක්ක කලපුවෙන් තමයි අපිට වතුර ආවේ. ඉතින් අන්තිමට වහල මට්ටම දක්වාම වතුර වැඩි වුණා. පාන්දර වෙද්දි තමයි වතුර මට්ටම වැඩි වීගෙන ආවේ. ඒ වෙද්දි ගොඩක් කට්ටිය ගමෙන් ගිහිල්ලා හිටියේ. හැබැයි ඉතුරු වෙලා හිටපු පවුල් 8ක් එක්ක තමයි එදා දවස් 3 අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හිටියේ. ඉතින් සතුටුයි ජීවිත හානියක් වෙන්නේ නැතිව අපිට පුළුවන් විදියට ඒගොල්ලොන්ටත් උදව් කරගෙන ඒ දවස් 3 මේ විදිහට ගත කරන්න හම්බුන එක. ඉතින් ගමේ අය වගේම අපේ යාළුවොත් ඇවිල්ලා අපිට මාර සපෝට් එකක් දුන්නා මේ වෙලාවේදී. මොකද වතුර පාරත් එක්ක මඩ ඇවිල්ලා ගෙවල් ඔක්කොම මඩ වලින් පිරීලා තිබ්බේ. මේ දේවල් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් උනේ එයාලගේ සපෝට් එක නිසා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. සැපේදී වගේම දුකේදීත් මේ වගේ අපිට ආදරය කරන පිරිසක් අපි වටේ ඉන්න එක ගැන. මොකද ඒක ඇත්තටම අපිට ලොකු හයියක් මේ වෙලාවේ. ඉතින් කියන තරම් ලේසි නෑ මේ දේවල් නැවතත් තිබුණු තත්වෙට ගන්න එක. අපි බලමු. ඉස්සරහට අපි try කරනවා නැවතත් මේ තිබ්බ දේවල් මේ විදිහටම ලස්සනට හදාගන්න. මම ඉස්සරහටත් දිගට වීඩියෝස් අරගෙන එන්නම්. මේ වෙනකන් අපිට කෑම ගෙනල්ලා දීලා, වියලි ආහාර ද්‍රව්‍ය ගෙනත් දීලා අපිට සපෝට් එක දීපු හැම දෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩාක් පිං. මේ වගේ වෙලාවක අපිට දීපු ඒ සපෝට් එකට. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරන ගමන් වොයිස් ඕවර් එක මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් ආය හම්බෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි. අම්මලාගේ ෆොටෝ වෙඩින් ඇල්බම්. බයිබලේ. අයියෝ. අයියෝ ෆ්‍රිජ් එක. අයියෝ මගේ චූටි කාලේ ඉඳලා හිටපු බෝ. අදේනේ අයියෝ ඒකට වතුර ගිහිල්ලා ඒක තමයි ඊපස්සේ ආයෙ හොදන්න. Baraine.
මේ වෙලියෙන් තියෙන්නේ නේද? අපේ ගම යට කරන්නේ